SMS එකක් ආවා. හෙලෝ. ඔව්. මේ ඇති හිටියා මංගල සේවය තමයි. හරිනේ. ලෙඩා බලන්නේ. ඒකනේ නෝනා කිසි දෙයකට බය වෙන්න එපා. සියලු දේවල් අපි කරලා දෙනවා. එම්බාම් එක, මිනි පෙට්ටිය, හර්ස් එක, කාපට්, ඇද්දල ජෝඩුව සියලු දේවල් කරලා දෙනවා. නෝනා කිසි දෙයකට බය වෙන්න එපා. නෝනාට ඕන නම් ඇවිල්ලා පෙට්ටියට නැගලම ෆිට ඔන් කරලා බලන්න පුළුවන්. අපේ මිනි පෙට්ටියට නැග්ගත් නිවන් යනවා නෝනා. සර්කස්ද වෙනවා. ලීඩා තමයි ICU එකේ. මොලේ තියෙන නෝනා කෙනෙක්. අවදානමට පෙර සූදානම. අනේ නෝනා කිසි දෙයකට බය වෙන්න එපා. නෝනා මහත්තයාට සලකන නෝනා කෙනෙක්. නැන්දම්මද මලේ? මහත්තයා නෙමෙයිද? කමන්න. නෝනාට මම වැඩේ 75කට කරලා දෙන්නම්. කමන්නේ නේ? 75කට කරන්න බැරි නම් නෝනා මම 65 තමයි ඉතින්. නෝනාට මම පැලිකියුක් කාලකුත් දෙන්නම්. සුමන බඳින්න නෙමෙයි යන්නේ. පාරට හින්න. නෝනා අපේ නියම අඬන සෙට් එකක් ඉන්නවා. පුලියට අඬනවා. නෝනා 65කට කරගන්නවා නම් මට දෙන්න පුළුවන් නෝනාට. හරි නෝනා. එහෙනම් නෝනාට 65ක් බැරිද? 45 තමයි. මොකද්ද නෝනා? නේ නෝනා මං කියන්නද? මට 5000ක් දෙන්නකෝ. ඊස් කෑෂ් වලින් මට එවන්න 5000. හරිද? දැන් මම. දැන් නෝනා මං කියන එක හොඳට අහගන්න. නෝනා දැන් කෙලින්ම හොස්පිටල් එක ගෙදර යන්න. ආයෙ හොස්පිටල් එක පැත්ත පළාත යන්න. එතකොට හොස්පිටල් එකෙන් කාත් කවුරුවත් නැති ලෙඩෙක් කියලා වලලා දාන්න. හරි. 5000ක් ගත්තද? 5000ක් ගත්තේ මම නෝනාට මේ විස්තරේ කිව්වා. අනේ මෙහෙමත් ලේලිලා වාසනාවක්.